Hi guys, welcome travel with my girls. අද අපේ කෑන්ස් වල හතරවෙනි දවස. අද අපි යනවා පෝට් ඩග්ලස්. අපි නැවතිලා හිටියේ ඔයගොල්ලන්ට මතක ඇති පාම්කෝ කියලා පැත්තක. ඉතින් එතන ඉඳන් පැයක විතර ඩ්‍රයිව් එකක් තියෙනවා මේ පෝට් ඩග්ලස් වලට. ඉතින් මාර ලස්සන පළාතක්. සාහෙන මේ දකුණු පැත්තේ අපේ තනිකර මුහුද, අනිත් පැත්තේ තනිකරම මේ කන්දත් එක්ක වෙන කලාවක් තියෙනවා. ඉතින් මාර ලස්සනයි හරියටම. ඉතින් ලංකාව වගේම තමයි ඉතින් කෑන්ස් කියන්නේ. මේ අපි පෝට් ඩග්ලස් වලට ආවා. ගොඩක් බිසි නෑ. ඉතින් මේ දවස්වල මේ ඔෆ් සීසන් එක. ඉතින් ඒකින්ද මේ ගොඩක්ම බිසි නෑ මේ වෙලාවෙ. ඉතින් හැබැයි ඉතින් හොඳ ක්ලයිමේට් එකක් තිබ්බා. වෙදර් එකත් හොඳයි. ඉතින් අපි පොඩ්ඩක් බීච් එකටත් ගිහිල්ලා ඉතින් රෙස්ටුරන්ට් එකකින් කාලා දවල්ට ඉතින් එන්ජොයි කරා. ඉතින් පෝට් ඩග්ලස් අපි දැක්කා ඉල කියලා ගහපු රෙස්ටුරන්ට් එකක්. ඉතින් ඒක වහලා තිබ්බේ මේ පෝට් ඩග්ලස් බීච් එක. ඉතින් ඔෆ් සීසන් එකකින් හින්දා ටිකක් ලස්සන නෑ. ඉතින් ටිකක් සැරයි. ඉතින් මෙතන මේ දලක් වගේ දාලා තියෙනවා මේ ස්විම් කරන අයට. මේ ලයිෆ් ගාඩ් ස්පියර්ස්ලා ඉන්නවා මෙතන. මොකද මේ ෂාක්ලා ඉන්නවා හරියට මේ කෑන්ස් පැත්තේ. ඉතින් අපි වාහනෙන් බැහැලා පොඩ්ඩක් පෝට් ඩග්ලස් පැත්තේ පොඩ්ඩක් පොඩි වෝක් එකකුත් දැම්මා. ඉතින් දැන් අපි පෝට් ඩග්ලස් වලින් පිටත් වෙනවා. දැන් තව වෝටර්ෆෝල් එකක් තියෙනවා කිව්වා ලස්සන. ඉතින් ඒක බලන්න කියලා. බලමු අපිත් එක්ක ගිහිල්ලා කොහොමද ඒකත් කියලා. කුබිරි ඔන්න අපි වෝටර්ෆෝල් එක ගාවට ආවා. මාස්මාන් ජෝර්ජ් කියලා මේ වෝටර්ෆෝල් එකක්. ඉතින් මෙතනින් අපි කායක පාක් කළා. අපි මේගොල්ලෝ බස් එකක් දාලා තියෙනවා මේ එතනට යන්න. ඉතින් අපි බස් එකේ යන්න ඕනේ විනාඩි 10ක් විතර. ඉතින් ඊට පස්සේ අපි මේ වෝකින් පාත් එකක් තියෙනවා. ඉතින් කැලේ මැද්දෙන් ඒකේ වෝක් එකක් දාන්න ඕනේ. ඒක ඉතින් බලන්න. ඉතින් සමහර අය නම් මෙතන නානවා. හැබැයි වතුරත් ගොඩක් තියෙනවා. හැබැයි ඩේන්ජර්ස් කියලා තියෙනවා. ඉතින් පරිස්සමෙන් නාන අය නාගන්න ඕනේ. ඉතින් මෙතන සමහර ලාවට මේ ගිලෙන්නත් පුළුවන් කියලාත් ගහලා තිබ්බා. ඉතින් අපේ කෑන්ස් වීඩියෝ දිගටම බලන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තව අපි වීඩියෝ අරගෙන එනවා. මට මෙතනට ආවම මතක් වුණේ බෙලිහුල්ල. බෙලිහුල්ලත් මේ වගේ ලස්සන මේ ගල් අතරින් වතුර ගලාගෙන යනවා. ඉතින් මට ඇත්තටම මේ ලංකාව මතක් වෙනවා මේ කෑන්ස් ආව ට්‍රිප් එකේ. ඒ තරමට ලස්සනයි. ඊට පස්සේ ඉතින් අපි ආයි පාම්කෝ පිටත් වුණා. ඉතින් පාම්කෝ පිටුවට වෙන්න තියෙනවා තව මේ ස්ටෝන්
ස්ටක් කරන ප්ලේස් එකක්. ඉතින් අපි එතනටත් ගිහිල්ලා බලමු මේ මොකද කියලා. ඔයගොල්ලන්ට මේ පේන්නේ මේ පොල් වත්තක්. ඉතින් මාර ලස්සනයි. මේ උඩින් අපි කන්ද උඩකට ගිහිල්ලා මේ බැලුවා ලස්සනයි. මේ තමයි මං කිව්වේ මේ ස්ටෝන් ස්ටැක් කරන ප්ලේස් එක. ඉතින් පාම්කෝ කිට්ටුවට වෙන්න තියෙන්නේ. ඉතින් අපි එතනත් ටික වෙලාවක් හිටියා. ඉතින් ඔන්න ඔහමයි අද දවස ගෙවුනේ. ඉතින් අපි හවස කන්න කියලා රෙස්ටුරන්ට් එකට ආවා. ඉතින් එතනිනුත් කාලා ඉතින් ඔන්න එහෙමයි අපේ දවස් ඉවර වුණේ. අපිත් එක්කම ඉන්න අපේ අනිත් වීඩියෝත් බලන්න. Thank you very much මේක ඉවර වෙනකම් බැලුවට. Bye.